මොන්න වමනාවේ අන්සතුතේ මේ උරලෝසුව මට අවශ්‍ය වුණත් මං ගන්නෙ නෑ. මම මේ සීලය හොඳට රැකගෙන ඉන්නවා කියන යම් චේතනාවක් ওই චිත්තසංතාන වල ඇති කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි පින්නතුනි ඔබ ජීවිතේ ඇති කරලා තියෙන හික්මීම. ආයුබෝවන් සුපින්නතුනි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සීකරන පොසොන් උදාව දිනයේදී පොසොන් පුර 15ක් පොහෝ දිනයේදී මම මේ රැඳී සිටින නාගරුක්කාරාම පුරාණ විහාරස්ථානයේ විශාල පුණ්‍ය කර්මයකටයි දැන් සූදානම් වන්නේ. විශාල නාගය උදා හැරීමේ අවස්ථාවටයි දැන් අපි යෑමට උත්සාහ කරන්නේ. එහෙමනම් යන්න. ඔව් මං අර කිව්වේ විශාල නාගරාජයෙක් ඉන්නවා කියලා. නාගරුක්කාරාම පුරාණ විහාරස්ථානයේ හිටපු පණ්ඩිත ස්වාමින් වහන්සේ ලෙනගල සුමේදානන්ද ස්වාමින් වහන්සේගේ පිළිරුව අඹා ඇති කුටිය තුල තමයි මේ නාගරාජයා ඉන්නවා කියලා අපිට ආරංචිය ලැබුණේ. අපි ගිහින් එතෙන්ට බලමු. මෙන්න මෙතන තමයි මේ කුටිය තියෙන්නේ. එන්න. ඔය කියන විදියට නාගරාජයා ඉන්නේ මෙන්න මේක ඇතුලේ. ඉතින් අපි උත්සාහ කරනවා ඌව මෙතනින් මුදා හැරීමේ පින්කමට සම්බන්ධ වෙන්න. එහෙමනම් මෙන්න බලන්න ඒක සිද්ධ වෙන ආකාරය. බලන්න ඉස්සෙල්ලම නාගරාජයා මේක ඇතුලේ ඇතුල් වෙලා ඉන්නවා. දැන් මේක අපි හැමින් ඔන්න මුදා හැරියා. ඔන්න දැන් මුදා හරින අවස්ථාව. ඔව් මේ දොර හෙමින් විවර කළා අන්න ඉන්නව ඇතුලේ මහා නාගරාජයා දරණ ගසාගෙන මම හිතන්නේ ඔබට පේන්නේ නැහැ ඉන්න මං තව සුළු මොහොතකින් ඔබට එය පේනෙන්නට සලස්සන්නම්. මෙන්න මේ අයිනේ ඔන්න පොඩ්ඩක් මේ තිර රෙද්ද අයින් කරලා ආන්න අතන පේන තැන ඌ ඉන්නේ. ඔය ඉන්නේ මෙන්න මේ පුංචියට දරණ ගහගෙන ඉන්නේ ඔය කියපු විශාල නාගරාජයා විය හැකියි. අපි මෙම නාගරාජයාව එළියට මුදා හරින්නටයි දැන් උත්සාහ කරන්නේ. නාගරාජයා මේ කුටිය ඇතුලේ හිර වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඌට එළියට එන්න විදියක් නැතුව වෙන්න ඇති. ඔය හිර වෙලා හිටියේ. ඔව් අපි කිට්ටුවට ගිහිල්ලා ලං කරලා බලමු මේ ඉන්නේ නාගරාජයාමද කියලා. ඔව් එම නාගරාජයා යමෙකු ගිල ඇති බවක් පෙනී යනවා. ඔව් අපි දණ්ඩක ආධාරයෙන් ඌව එළියට ගන්නටයි දැන් උත්සාහ කරන්නේ. දණ්ඩක් මේ ආකාරයෙන් ඇතුළට දාලා ලීපටියක් ඔන්න එළියට ආවා. පාටසිරි මූ ගැරටියෙක්නේ.